මෙනුමේදී ඊටාම වැදගත් කොටස් දෙකක් විදිහට ආය හඳුන්වන්න පුළුවන් පුතේ අපිට ප්‍රාන්තර පරිමාණ සහ මොන පරිමාණද අනුපාත පරිමාණ කියලා දෙක. පුතේ මේ ප්‍රාන්තර පරිමාණය කියලා කියන්නේ එක ලක්ෂයක් ඉඳලා ඊළඟ ලක්ෂයට තියෙන දුර අනුයාත ඕනෑම ලක්ෂයක් අතර දුරට සමානයි නම් අපි ඒකට කියනවා ප්‍රාන්තර පරිමාණයක් කියලා. මොකද්ද මේ කියන්නේ? එක ලක්ෂයක් හා ඊළඟ ලක්ෂයක් අතර තියෙන පරතරය අනුයාත ඕනෑම ලක්ෂ දෙකක් අතර පරතරයට මොනවා වෙනවද පුතා? සමානයි නම් අපි ඒකට කියනවා ප්‍රාන්තර පරිමාණය. බලන්නකෝ මේ 0.1 අතර තියෙන දුරමයි 1 2 අතර තියෙන. දැන් මං ඇදපු හින්දා මේ රූපේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ආයෙ 2 3 අතරත් ඒ වගේම පරතරය අනුයාත ලක්ෂ අතර තියෙන දුර සමානයි. හැබැයි මේ රූපයේදී 0.1 අතර තියෙන දුර 1 2 අතර තියෙනවා 2 3 අතර ඒහා සමාන දුරක් නැහැ. එහෙනම් අනුයාත ලක්ෂ අතර දුර මෙතනදී සමාන වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක් තමයි මේ කියන්නේ ප්‍රාන්තර පරිමාණ කියන්නේ එක ලක්ෂයක ඉඳලා ඊළඟ ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය අනුයාත ඕනෑම ලක්ෂයක් අතර දුර ප්‍රමාණයට සමානයි නම් අපි ඒකට කියනවා ප්‍රාන්තර පරිමාණ කියලා. එතකොට මේකේ වැදගත්ම කාරණේ පුතේ මතක තියාගන්න මේකේ තියෙන සාපේක්ෂ ශූන්‍යත්වයක්. ඔයාගෙන් ඇහුවොත් ප්‍රාන්තර පරිමාණයට උදාහරණයක් දෙන්න කියලා අපි දෙන උෂ්ණත්වමානය ඒකේ තියෙන මොන ශූන්‍යත්වයක්ද? සාපේක්ෂ ශූන්‍යත්වයක්. සාපේක්ෂ ශූන්‍යයක් කියලා අදහස් වෙන්නේ පුතේ සැබෑ ශූන්‍යත්වයක් නෙමෙයි. දැන් සෙල්සියස් අංශක බිඳුවේදී ෆැරන්හයිට් අංශක කීයක උෂ්ණත්වයක් තියනවද? 32ක උෂ්ණත්වයක් තියෙනවා. ඒතර සෙල්සියස් බිඳුවයි කියන්නේ ඒතර උෂ්ණත්වයක් නැහැ කියන අදහස නෙමෙයි. ඒ නිසා ඊට සමාන වෙනත් අගයක් තියෙනවා. ඒ හින්දා තමයි මේක මොන ශූන්‍යත්වයක් උනේද? සාපේක්ෂ ශූන්‍යත්වයක්. සාපේක්ෂ ශූන්‍යයක් කියලා කියන්නේ සැබෑ ශූන්‍යත්වයක් නෙමෙයි. ඒකට වෙනත් වටිනාකමක් තියෙනවා. එතකොට අනුපාත පරිමාණ පුතේ මේ වගේම ප්‍රාන්තර පරිමාණය වගේම ලක්ෂ දෙකක් අතර තියෙන දුර සමානයි සහ අනුයාත ලක්ෂ අතර පරතරය මොනවා වෙනවද? එකිනෙක සමාන විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වැදගත්ම එක තමයි වැදගත්ම කාරණේ ඔයාලා මතක තියාගන්න මේකේ තියෙන নিরপেক্ষ ශූන්‍යත්වයක්. ඒ කියන්නේ নিরপেক্ষ ශූන්‍යත්වයක් කියලා කියන්නේ මේකේ තියෙන සැබෑ බිඳුවක්. හරිද? සැබෑ ශූන්‍යත්වයක්. සැබෑ ශූන්‍යත්වයක් තියෙනවා නම් අපි ඒකට කියනවා নিরপেক্ষ ශූන්‍යයක්.